අද අපේ නංගී බයිසිකල් පැදීමට යන්නේ. කොහමද නංගී පැදිල්ල? ලොකු බයිසිකල් නංගිටවත් බේරගන්න බෑ. පාලං අස්සේ යනවා. වංගු ගහනවා. හරවනවා. යනවා ගෙවල් ආස්සේ ගෙවල් නැති යනවා බින්ගේ අස්වල යනවා. හැම තැනින්ම යනවා. දැන් නතර කරා විවේක කාලයක් නිසා. දැන් නැවත බයිසිකල් ආරම්භය කර ගැනීම සඳහා යයි. එනංගී පටන් ගන්න සූදානම් කරගන්න හදන්නේ දැන්. ඔයාලත් මේ වගේ වීඩියෝ දැකලා නැත්නම් මගේ channel එක subscribe කරලා link එක ඔබගෙන bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ රාශියක් ඔයාලට දැනගන්න හැකි. දැන් මේ අංගී වට අස්සෙන් රාවුන් අස්සෙන් හැමදැනින්ම යනවා. පිටවත් අල්ලගෙන බැද්දුවල. වටේ. නංගිලා දැන් ඔය වටේ යන්න. මං කියන හැම දෙයක්ම යාට පුළුවන්. එයා බයිසිකල් දක්ෂයා. දැන් එයා නතර කිරීම සඳහා නවත්තන ස්ථානයට යන්නට සූදානම් වන්නේ. මේ වගේ වීඩියෝ රාශියක් ඔයාලට දැනගන්නට හැකි. දැන් නම් නංගිට මහන්සිද? ඔව්. එහෙනම් අපි වහන්සිය ඇරලා ඊළඟ channel එකෙන් බලමු. මගේ channel එක subscribe කරලා link එක ඔබාගෙන subscribe කරලා link එක ඔබන්න අමතක කරන්න එපා. එයා කියනවා අර අට්ටාලයක් උඩ ඉන්න අර කාක්කු දෙන්නෙක් ඉන්නේ. එයාගේ කකුල් දෙක හරිම අමුතුයි කියලා එයා කියනවා. මෙයා මේ දැන් බලන ආකාරය මේ වෙන්නේ. දැන් නැවත බයිසිකල් වලට ආරම්භයයි දැන්. දැන් මෙයා ස්ටාර්ට් එකට බයිසිකල් පැදීමට සූදානම් වන්න ගියා. දැන් ගයිස් මෙයා බයිසිකලේ පැදින්න යන්නේ. මෙයාට නම් දැන් ගොඩක් මහන්සියදී. නංගි ස්ටෑන්ඩ් එක ගහලා හරි. මේ අපේ වත්තේ තියෙන කොමාරිකා ගස්. දැන් නම් එයා නංගිට කියනවා මහන්සිය කියලා. අපි යගෙන් කොහමද කියලා අසා බලමු. මහන්සිය හොදලා ඊළඟ වටේ හම් වෙමු. සර්ප්‍රයිස් එක දාලා ලින්ක් එක ඔබන්න අමතක කරන්න එපා. නංගි කියනවා සර්ප්‍රයිස් එක දාලා ලින්ක් එක ඔබන්න අමතක කරන්න එපා කියලා. එයාගේ වීඩියෝ නැවත දානවා කියලා. ඒ හින්දා ලින්ක් ඔබලා සර්ප්‍රයිස් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා කියලා එයා කියනවා. එයා දැන් මේ බලන් ඉන්නෙත් කපුටු දිහා. තාම ඉන්න ඕන මේගොල්ලෝ. තාම ඉන්නවා. මේ අට්ටාලේ වීඩියෝ එක ඊළඟ channel එකේ මම දානවා. ඊළඟ වීඩියෝ එකෙන් දානවා අට්ටාලේ වීඩියෝ එක. මේ නංගිද ඒ වීඩියෝ එකට යන්න දැන්නේ. ඒ නිසා මෙයාගේ දුක් සැප අපි කොහොමද කියලා අහමු.
හම්බෙමු. Goodbye.